ආයුබෝවන් මම අශෝක රණතුංග හොරණ ප්‍රාදේශ සභාවේ හිටපු සභාපති. අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නව තාක්ෂණය එහෙම නැත්නම් පරිගණක සාක්ෂරතාවය අපේ ප්‍රදේශයේ දූ දරුවන්ට කොහොමද ලබා දෙන්නේ කියන කාරණය සහ අපි ඒ පිළිබඳව දරන මතය සහ ඒ පිළිබඳ අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙල මේ අද දින ඔබ සමග කතා කරමු. පරිගණක තාක්ෂණය නැත්නම් ඉලෙක්ට්‍රොනික ඒ තාක්ෂණය ඉතාමත් වේගයෙන් දියුණු වන කාලයක අපි ඉන්නේ. මීට වසර නොවේ මීට දශක කිහිපයකට පෙර මේ ඉලෙක්ට්‍රොනික කටයුතු සිදු කරන්නේ වැල් මගින්. ඊට පසුව ලෝකේට ට්‍රාන්සිස්ටරය හඳුන්වා දෙන්න ලැබුවා. ඊට පසුව IC පිළිබඳව ඒ තාක්ෂණය ආවා. ඊළඟට මේ පසුගිය කාලයේදී ප්‍රොසෙසරය ඉදිරිපත් වෙලා මේ පරිගණකය ඉතාමත් වේගයෙන් දියුණු වුණා. ඒ වගේ පරිගණකයේ වගේම මොබයිල් දුරකථනයක් ඉතාමත් දියුණු තත්ත්වයට පත් වුණා. ඉතින් අද මේ නූතනයේ මේ වෙනකොට AI තාක්ෂණය එහෙම නැත්නම් artificial intelligence ඉතාමත් දියුණු වෙලා තියෙනවා. ඉතින් අද විවිධ artificial intelligence එහෙම නැත්නම් AI models ඔබට ඉදිරිපත් වෙන යුගයක තමයි අපි ඉන්නේ. මේ වෙනකොට ලෝකේ පුරා AI models විශාල ගණනක් ක්‍රියාත්මකව පවතිනවා වගේම අද දවසේත් හෙට දවසේත් අලුත් AI models මේ ලෝකෙට නිකුත් වෙමින් පවතිනවා. ප්‍රථමයෙන්ම OpenAI සමාගමේ මගින් ChatGPT ලෝකෙට හඳුන්වා දෙනු ලැබුවා. ඉන්පසුව විවිධ සමාගම් මේ chat models AI model ඉදිරිපත් කරනු ලැබුවා. චීන සමාගමක් විසින් DeepSeek ලෝකෙට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම Google සමාගම විසින් Gemini AI මොඩලය ලෝකෙට හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු සම්භාවයක් සහිත අරවින්ද් ශ්‍රීනිවාස් විසින් Perplexity නමින් තවත් AI මොඩලයක් ලෝකෙ පුරා ප්‍රචලිත වෙලා තියෙන ආරම්භ කරලා තියෙනවා. ඉතින් පරිගණක තාක්ෂණය මේ වගේ ඉතා වේගයෙන් ඉදිරියට යමින් පවතින අවස්ථාවක් තියෙන්නේ. ඉතින් අපේ දූ දරුවන්ට මේ අවස්ථාව අපි දෙන්න ඕනේ. ඉතින් ඉන්දියාව පැත්තෙන් බැලුවොත් ඉන්දියාව ඉහළ තලයේ ඉන්නවා. ඉන්දියාවේ දරුවන්ට මේ පරිගණක සාක්ෂරතාවය ලබා දීලා මේ නව තාක්ෂණය දීලා මේ දරුවෝ ඉන්දියාවේ දරුවෝ අද විශාල ඩොලර් ගණන් හම්බ කරන තත්ත්වයට පත් කරලා තියෙනවා. විශාල ඒ පරිගණක සමාගම් වල රැකියාව කරනවා. විවිධ රටවල ඒ ඔවුන්ගේ රැකියාව සිදු කරනවා. මේ පරිගණක තාක්ෂණය අතින් ඉන්දියාව ඉහළට ගිහින් තියෙනවා. මේ පරිගණක තාක්ෂණය විදේශ විනිමය උපයන්න ලොකු පිටුවහලයක් ලබා දෙනවා. ඉතින් ලංකාවේ අපිට මම හිතන්නේ අපි තවමත් මේකෙන් පිටිපස්සේ ඉන්නේ. අපේ දූ දරුවෝ දක්ෂ දරුවෝ ඉන්නවා. දැන් කෙනෙකුට රැකියාවක් ඕනේ නැහැ. මේ කටයුත්ත හරියට පුරුදු වුණොත් ගෙදර ඉඳන් මුළු ලෝකෙටම යම් දේවල් තමන්ගේ නිෂ්පාදනය එහෙම නැත්නම් තමන්ගේ හැකියාවන් විකුණලා රටට ඩොලර් ගේන අවස්ථාව ලැබිලා තියෙනවා. මම මේ දවස්වල අපේ වැඩපිළිවෙලත් අරගෙන ගියක් ගානේ ඇවිදලා අපේ වැඩපිළිවෙල ගැන හඳුන්වලා දීලා ඒ කටයුතු කරන අවස්ථාවක ඉන්නේ. ඉතින් මට හම්බ වෙනවා තරුණියෝ මේ පරිගණක තාක්ෂණය මගින් විශේෂයෙන් මේ ඔන්ලයින් කටයුතු වලින් වැඩ කරන ඒ දරුවෝ අපේ ගම්වලත් ඇතිවෙමින් යනවා. නමුත් බොහොම සුළු පිරිසක් ඉන්නේ. මට ඊයේ හම්බුණා ඒ දියණිය මට ප්‍රකාශ කළේ යා රුපියල් 90000ක් විතර මාසෙකට 80000ක් 90000ක් මාසෙට ගෙදර ඉඳන් හම්බ කරනවා මේ ඔන්ලයින් ව්‍යාපාරයෙන් කියලා. ඉතින් වැඩිහිටියෝ හැටියට අපේ වගකීම යුතුයකම තමයි මේ අපේ දූ දරුවන්ට මේ අනාගතය සඳහා මේ තාක්ෂණය ලබා දීම. ඉතින් මේ තාක්ෂණය ලබා දුන්නොත් අපේ රටටත් දක්ෂ දූ දරුවෝ ටිකක් දී කරගන්න පුළුවන් වෙනවා වගේම මේ තාක්ෂණය මගින් විදේශ විනිමය උපයා ගැනීමට අපේ විවිධ දේවල් තියෙනවා. අපේ සංස්කෘතිය තියෙනවා. ඒ වගේම අපේ හැකියාවන්, දක්ෂතාවයන්, ඒ වගේම විවිධ නිෂ්පාදනයන් තියෙනවා. ඒ වගේ පාරම්පරික ක්‍රමවේද තියෙනවා. පාරම්පරික නිෂ්පාදන තියෙනවා. මේ දේවල් තාමත් අපේ ස්වභාවික පරිසර තියෙනවා. විවිධ ස්වභාවික ගස් කොළන්
තියෙනවා ගංගා ඇලදොලවල් තියෙනවා. ඉතින් මේවා අපිට අපි සම්පත් ගොඩක අපි ඉන්නේ. ඉතින් ලෝකේ ගොඩක් රටවල් වල මේ දේවල් නැහැ. ඉතින් ලංකාව මේ ආසියාවේ ලංකාව වගේ රටවල් කීපයක තමයි මේ සම්පත අපිට තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපේ ලංකාවේ මේ අසල්වැසි රටවල් වල නැති ඉන්දියාවේ අසල්වැසි ඉන්දියාවෙත් නැති ඉන්දියාවෙත් සම්පූර්ණ ඒ වගේ ස්වභාවික පරිසරවල් නැහැ. දුෂ්කර ප්‍රදේශ තියෙනවා, කාන්තාර තියෙනවා, අයිස් මුදින පැති තියෙනවා, ඒ වගේ ගහක් කොළක් හැදින්නේ නැති පැති තියෙනවා. ඉතින් ඒ වගේම ලස්සන ප්‍රදේශත් ලංකාව වගේම පිහිටලා තියෙනවා. ඉතින් අපි මේ ලංකාව ස්වභාව සෞන්දර්ය දරුවන්ගේ හැකියාවන් දීලා මේ තාක්ෂණය මේ ඔන්ලයින් කපය ප්‍රචලිත කරලා එහෙම නැත්නම් මේ YouTube එක වගේ තමන්ගේ කතා කිරීමේ හැකියාව ලෝකෙට ඉදිරිපත් කරලා විවිධ දේවල් ඉදිරිපත් කරලා සමහර මම දැකලා තියෙන දූදරුවෝ කතා කරන්නේත් නැහැ මේ YouTube කැමරාව ඉස්සරහා ඉඳගෙන අපේ රටට ඩොලර් ගෙනවා යම් දේවල් කරලා. ඉතින් ලෝකෙ මිලියන ගාණක් අපේ රටේ ගත්තොත් මිලියන 22ක් තමයි රටේ ජනතාව වෙන්නේ. ලෝකේ පුරා මිලියන බිලියන ගණනින් ජනතාව ඉන්නවා. ඉතින් මේ අපේ රටේ තියෙන ඒ ස්වභාවික දේවල් අපේ දරුවන්ගේ ඒ හැකියාවන් මේවා අපිට ඩොලර් කරගන්න පුළුවන්. ඉතින් මේක කරන්න නම් මේ දරුවන්ට මේ පරිගණක තාක්ෂණය පිළිබඳ ඒ සාක්ෂරතාවය ඇති කිරීම තමයි අපි වැඩිහිටියට සුදුසු අවශ්‍ය වන්නේ. නූතන AI තාක්ෂණය එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ තාක්ෂණය මේ කටයුත්ත අපි අපේ දූ දරුවන්ට ලබා දෙන්න ඕනේ. ඉතින් මේක එක කොටසකට විතරක් කරන්න බෑ. මුළු සමාජයම මේකට එකතු වෙන්න ඕනේ. ඒකට විශ්වවිද්‍යාල, පාසල්, ඒ වගේම අනිකුත් අධ්‍යාපන ආයතන විවිධ සංවිධාන මේකට ඉදිරිපත් වෙන්නේ. ඉතින් ප්‍රාදේශීය සභාවට හැටියටත් අපි කල්පනා කරලා තියෙනවා අපේ ප්‍රදේශයේ මොන ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ සිටින ඒ දක්ෂ දරුවන්ට මේකට කැමති තාක්ෂණයේ කැමති අයට මේ තාක්ෂණය දැනුම ලබා දෙන්න. ඉතින් ඒ පිළිබඳ අපි මේ තාක්ෂණය ලබා දීමේ වැඩපිළිවෙලක් අපි ගම්මට්ටමින් ප්‍රාදේශීය සභාවෙන් ඉදිරියේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ දරුවන්ට ඩොලර් හොයන්න ක්‍රමයක් හදන්නේ තාක්ෂණය කියලා දෙන්න පොරණ ප්‍රාදේශීය සභාවෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එළමෙන නව ප්‍රාදේශීය සභාවේදී අපි මේ කටයුත්ත අපේ ප්‍රදේශයේ දූ දරුවන්ට මේ පොරණ ප්‍රාදේශීය සභාව තුළ සිටින සියලුම දූ දරුවන්ට මේ පිළිබඳ දැනුවත් කිරීමේ කටයුතු අධ්‍යාපනය ලබා දීමේ කටයුතු පොරණ ප්‍රාදේශීය සභාව හැටියට අපි මේ කටයුත්ත සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. 2025 පළාත් පාලන මැතිවරණය සඳහා පොරණ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් අඹගෙඩිය ලකුණෙන් ස්වාධීන කණ්ඩායමක් ලෙස අපි දක්ෂ කණ්ඩායමක් මේවර ඉදිරිපත් කරලා තියෙනවා. මේ කණ්ඩායමට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 9 දෙනෙක්, ඒ වගේම දක්ෂ තරුණයෝ කණ්ඩායමක්, දක්ෂ කාන්තාවන් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා අපේ කණ්ඩායම වෙනුවෙන්. අපි මේ හොරණ ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ සංවර්ධනය කරන්න වගේම මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශයක් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. ඔබ සියලු දෙනාම අඹ ගෙඩිය ලකුණින් ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කිරීම සඳහා ඔබගේ වටිනා ඡන්දය ලබා දෙන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.